හල්ලමයි එතකොට පොඩි අරංචිය දැන් පැය දෙකක් විතර ඇති. හරිද? පැය දෙකක් විතර ඇති. පුළුවන් තරම් ඉක්මනට දැන් වීඩියෝ එක මේ දාන්නේ. පැය දෙකක් විතර ඇති. ඔයාලගේ එක්සෑම් එක කල් ගියා. හරිද? කල් ගියා කියන්නේ ළමයි එහෙම් පිටින්ම මේක එහා පැත්තට ගියේ නෑ දවස් දෙකක්. මොකක්ද උනේ? මෙතන මේ ICT 1 කියන එකයි accounting 2 කියන papers දෙකයි නැත්නම් 27යි 28යි කියන දවස් දෙක මේ දවස් දෙක කියන්න නැතුව ඒ ටික පස්සේ රීෂෙඩියුල් කරන දවසක් පස්සේ කියන්නම් කිව්වා. හරිද? රීෂෙඩියුල් කරයි ගොඩක් දුරට 7 සහ 8 නැත්නම් 6 7 8 වගේ දවස් තුනෙන් එකක මෙන්න මේ දවස් දෙක රීෂෙඩියුල් කරයි. මට හිතන විදියට. ඔක ගිය අවුරුද්දේ තුනක් ඔක ගිය අවුරුද්දේ දවස් 3ක් විතර වුණා මට මතක හැටියට කම්බයින් එකයි ඔය මුලදිම වගේ වුණා. ෆිසික්ස් එකත් සෙට් වුණා මට මතක හැටියට ළමයින්ට. එතකොට ළමයි මේ IT සෙකන්ඩ් එක දැන්ට තියෙන තත්ත්වය අනුව හරිද? දැන්ට තියෙන තත්ත්වය අනුව 29 තියෙනවා. හරිද? එතකොට ළමයි මෙන්න මේ දෙක රීෂෙඩියුල් උන එක අතේ මම නම් කැමති. ඒ කියන්නේ ඔහොම තිබ්බනම් ඒක කියන්නේ ඒකේ මොරාල් එකත් එක්ක ඔහොමම කරලා දානවනේ සෙට් එක. හැබැයි එක අතකින් තවත් හොඳයි කොමර්ස් ළමයින්ට. හරිද? විශේෂයෙන්ම කොමර්ස් ළමයින්ට. දැන් කොමර්ස් ළමයිනේ සුපිරිටම ලල් එක හම්බෙලා තින්නේ මේ එක්සෑම් එකේ. එතකොට මේකෙදි මේ අනිත් ඒවා හයර් මැත්ස් ටික ජියෝ කරන අය ඊට පස්සේ කමියුනිකේෂන් ඇන්ඩ් මීඩියා කරන අය ඒගොල්ලන්ට හැමම තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හයර් මැත්ස් එහෙම පස්සෙන්ද හැමම තියෙයි. කොහොමත් මේ ටෙක් එක ගොඩක් අය හයර් මැත්ස් කරනවා. ඊට ජියෝ කරනවා ආට් ළමයි. ඔන්න ඔවත් එක්ක ඒ ටික තාම තියෙනවා. මේ ICT සෙකන්ඩ් එකක් දැන්ට තියෙනවා. මම නම් හිතන්නේ මේක යයි කියලා දැන්ට තියෙනවා. කොහොමත් ඒ දවස් ඒ අදාළ ඇනවුන්ස් කරාට පස්සේ ඒ දවස් ටික විතරයි. ගොඩක් වෙලාවට. මොකද මේ නැත්තම් ලොකුවට කල් යවන්න බෑනේ. දන්නේ නැහැ කොහොමද දැන් නායම් වලින් 11 දෙනෙක් මැරලා ඔහොම සීන්ටුත් තියෙනවා. ඉතින් කියන්න බෑ. ඒකට අපි 29 මේක තියනවා කියලා තමයි වැඩ කරන්න ඕනේ. එතකොට දැන් ඔයාලා MCQ එක පැත්තකින් තියලා හරිද? accounting ළමයින්ට පට්ට වාසියක් වුණා. මම නම් හිතන්නේ මේක සුපිරි. එයාලට මොකද යාලට ෆස්ට් එක පොඩ්ඩක් කියලා වෙලා තියෙන්නේ. හරිද? හැමෝටම අමාරුයි පේපරේ. එතකොට මේ උඹලට සුපිරිටම කොට දා ගන්න පුළුවන් accounting 2 එක. මොකද කල් තියෙනවා. මොකද මේක එහෙම් පිටින්ම මේ ගෙනිච්චට පස්සේ ඔයාලගේ gap එක අඩු වෙලානේ තිබ්බේ. gap එක අඩු වෙලා තිබ්බ හින්දා දැන් ඔන්න gap එක වැඩි වුණා. අනිවාර්යෙන් පස්සෙන් දැන් පස්සේ තමයි ෂෙඩියුල් වෙන්නේ. රීෂෙඩියුල් වෙන්නේ අනිවාර්යෙන් පස්සෙන් දැන් පස්සේ. මේ අතරතුර දැම්මේ නැත්තම් කියන්නත් බෑ. හරිද? ලංකාවේ වැඩියට මේ අතරතුර දැම්මේ නැත්තම් මොකද හැබැයි ICT කරන හින්දා හයර් මැත්ස් තැනට දාන්න බෑ. හයර් මැත්ස් තියෙන දවස් දෙකට දාන්න බෑ. හරිද? ඊට පස්සේ මොකද හයර් මැත්ස් ළමයි ඉන්නවනේ. ඒතකොට ගොඩක් වෙලාවට දැන් දාන්න බෑ ජියෝ තියෙන හින්දා. ඒතකොට ඉතින් කොහොමත් පස්සෙන් තමයි. එතකොට මේ දෙක මෙහෙම් පිටින්ම අතෙන්ට ෆික්ස් වුණාට පස්සේ ඔයාලට ICT සෙකන්ඩ් එක තමයි මුලින්ම හම්බෙන්නේ. කොමර්ස් කරන අයටයි ටෙක් කරන අයටයි මැත්ස් කරන අයට කොහොමද ඉතින් ලොකු ගැප් එකක් තිබ්බා. ඔයාලට ICT සෙකන්ඩ් එක. ඒක පට්ට වාසි. හරිද? සාමාන්‍ය සෙකන්ඩ් පේපර් එක මුලින් හම්බෙනවා කියන්නේ පට්ට වාසි. මොකද අපිට ෆුල් පේපර් එක ගැනම හරිද? ෆුල් පේපර් එක ගැනම ෆුල් අයිඩියා එකක් ගන්න පුළුවන් සෙකන්ඩ් පාර්ට් එක අපි ලිව්වොත් එහෙම මුලින්. ඒ හින්දා තමයි දැන් ඔයාලා සුපිරිටම වැඩ කරගෙන යන්න ස්ට්‍රක්චර්ඩ් එසේස් ටික බලන්න. හරිද? විවරණ ලියන්න. එසේස් ටික විවරණ ලියන්න කරන්න. මේක සුපිරියටම කරගත්තට පස්සේ ආයි සුපිරිම විදියට ICT part 1 එක ඔයාලට කරගන්න පුළුවන්. මොකද full detail wise මේ paper එක කොහොමද හැදිලා තියෙන්නේ වගේ idea එකක් අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. MCQ එකෙන් අරගෙන second එක පොඩ්ඩක් analyze කරන එක චුට්ටක් අමාරුයි. හැබැයි second එක මුලින්ම ඇවිල්ලා MCQ එක ඊට පස්සේ analyze කරන එක යම්තා දුරකට අරකට වඩා ලේසි. මම කියන්නේ සම්පූර්ණයෙන් පුළුවන් කියලා. යම්තා දුරකට ඇනලයිස් කරගන්න පුළුවන්. මේක මෙහෙම වෙයි. මේ පේපරේ මේ වගේ තැනකට තමයි ගිහිල්ලා තියෙන්නේ කියලා ලයින් එකක් දෙත හැකියි. එතකොට මේක පට්ට වාසි. ඔයාලට මාර වාසියක් කියලා දින්නේ. හරිද? විශ්ව වාතාවද වැසි දෙවියෝද මොකු හරි පට්ට වාසියක් කරලා තියෙන්නේ. එතකොට වැඩේ කොට දාගන්න මේ විදියට. වැඩේ කොට දාගත්තට පස්සේ accounting 2 එක කෙල වෙලා තිබ්බේ accounting 1 එක අවුලක් නැහැ. accounting 2 එක ගිහිල්ලා තියෙනවා කෙලින්ම ඔබ වැටනත් වැටෙන්නේ 7 වෙනිදා හරි නැත්නම් 8 වෙනිදා හරි. 8 වෙනිදා ගොඩක් වෙලාවට වැටෙන්නේ නැති වෙයි. 7 වෙනිදා වගේ වැටේ. මොකද 8 වෙනිදා තමයි ඉස්කෝලේ පටන් ගන්න තියෙන්නේ මට මතකයි හැටියට.
එතකොට මේ 7 වෙනිදා ගොඩක් දුරට වැඩේ. එතකොට මේ විෂයන් කරන ළමයින්ට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ ටිකම එහෙමම තියෙයි ගොඩක් දුරට. හරිද? එතකොට මේ දැන් ඔයාලා වැඩ කරන්න තියෙන්නේ ICT second එකට. නැතුව first එකේ MCQ දැන් බලාගෙන කරන්න යන්න එපා. second එකට ලෑස්ති වෙන්න. accounting 2 වලට පට්ට වාසියක් වුණා. ඔයාලා තව දවස් 3ක් විතර දැන් සාමාන්‍යයෙන් 5 වෙනිදා එතකොට 6 7 තිබ්බොත් දැන් 5 වෙනිදා සාමාන්‍යයෙන් ICT MCQ වලට ගොඩක් priority දෙන්නේ. ඒතර ඔයාලා accounting 2 එක තවත් සුපිරියටම ගොඩ දාගන්න chance එකක් ගන්නවා. හරිද? අනිත් එක මේක දැන් කළාට පස්සේ මෙන්න මේ දවස් 4 මෙන්න මේ දවස් 4 ඔයාලා හරියට මැනේජ් කරගන්න ඕනේ. හරියට මැනේජ් කරගන්න මොකද ඔයාලා දැනගන්න ICT part 1 එක තියෙනවා accounting part 2 එක තියෙනවා. අපි දන්නවා ICT part 1 එක කියන්නේ MCQ MCQ ලකුණක් කියන්නේ බං 100න් එකක් ඈ. MCQ ලකුණක් කියන්නේ 100න් එකක්. ඒ හින්දා මේක පට්ට වටින පේපරයක් ඔයාලගේ රිසල්ට් එකට MCQ පේපර් එක කියන එක. ඒ හින්දා ඔයාලා මේ accounting 2 එකයි ICT part 1 එකයි ටික හරියට මැනේජ් කරගන්න මේ දවස් 4 මොකද ඔය මොනවාද වීඩියෝස් බලන්නේවා හෝ පාඩම් කරන්නේවා හෝ වැඩි ප්‍රයොරිටි එකක් දෙකින් එකකට හරි දෙන්න නැතුව ගානට සමානව ඔයා මැනේජ් කරගන්න. මොකද ICT part 1 එකට අඩු කරගන්න එපා. ඒකට හේතුව තමයි ඔයාලගේ රිසල්ට් එක තීරණය වෙන ස්පෙෂල්ම ලකුණු ටික. හරිද? ඔය MCQ එකක් කරදුනා කියන්නේ කෙලින්ම ලකුණක් නැහැ. හරිද? accounting 2 එක accounting අමාරු නයි කියලා පළවෙනි එකට accounting 2 එකට වැඩි ප්‍රයොරිටි එකක් දෙන්න යන්න එපා. මොකද එතකොට ICT එක වඩ ගැලවෙනවා. ඒතකොට රිසල්ට් එක නිකන් මැනේජ් කරගන්න බැරුව දඟලන්න ඕනේ නැහැ. ඒ හින්දා මේ දවස් 4 තමයි ඔයාලට හරියට මැනේජ් කරගන්න තියෙන්නේ. ඒ ටිකේදී මම නම් රෙකමන්ඩ් කරන්නේ පළවෙනිදා දැන් ඔයාලට මේ ටික එළියට පස්සේ පළවෙනිදා ICT බලන්න. හරිද? දෙවෙනිදා ආපහු accounting බලන්න. ආයි මොකද වෙන්නේ? ආයි තුන්වෙනිදා භාගයක් යනකම් තුන්වෙනිදා භාගයක් නැත්නම් සම්පූර්ණ දවස් හරි ඒක ඩිපෙන්ඩ් වෙනවා එක එක්කෙනාට. accounting බලලා IT එදා රැය ඉඳන් IT සම්පූර්ණයෙන්ම බලන්න. හරිද? IT සම්පූර්ණයෙන්ම බලන්න. පස්වෙනිදා IT සම්පූර්ණයෙන්ම බලන්න. 6 7 තිබ්බොත් කියලා හිතලා. හරිද? ඒතර 6 වෙනිදා ICT part 1 එක ලියනවා. 7 වෙනිදා accounting 2 එක ලියනවා. ওই විදිහට තමයි මට නම් හිතෙන්නේ. ඉතින් පෙරළුණු පිට හොඳයි කියලා සුපිරිම වැඩි කොට දාගන්න. ලොයෙත් ආයි පේපරේ වඩාගෙන වෙන්න තියෙන්නේ. හරිද? ICT පේපරේ මේ පාර වඩාගෙන වෙන්න තියෙන්නේ. සුපිරිම කොට දාගන්න. හරි? එහෙනම් අනිවාර්යයෙන්ම සෙට් එමු සෙකන්ඩ් එකේ මොනාරි දේවල්ත් එක්ක. හරි? ජය වේවා.